උදාවන ග්‍රහමාරු පදනම් කර ගනිමින් වෘශ්චික ලග්න හිමියන් සඳහා ඉදිරි කාලය පිළිබඳව කරන විග්‍රහය මෙසේය. මේ ශ්‍රවණය කරන ඔබ තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් කරුණාකර සබ්ස්ක්‍රයිබ් කර අපගේ මෙම සේවාවට සහයෝගය දක්වන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ට 2026 වසර ඉතා තීරණාත්මකම මෙන්ම විප්ලවීය වෙනස්කම් රාශියක් ගෙනෙන වකවානුවකි. මෙහිදී වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ 2026 වසරේ මැද භාගයේදී ජූනි මාසයාවට සිදුවන ගුරු ග්‍රහයාගේ කටක රාශි සංක්‍රමණයයි. ගුරු ඔබේ ලග්නයෙන් 9 වෙන්න භාග්‍ය ස්ථානයට පැමිණ උච්ච බලයෙන් යුක්ත වීම වසර ගණනාවකට පසු ඔබ ලබන සුවිශේෂී ජයග්‍රහණයකි. සෙනසුරු පස්වැන්නේ ගමන් කරමින් සිටියද ගුරුගේ බලවත් වීම නිසා අසුබ බලපෑම් බොහෝ දුරට සමනය වේ. මෙය ආධ්‍යාත්මික පිබිදීමක් සහ පෙරපින මතුවන කාලයකි. ධනය සහ මූල්‍ය. මූල්‍යමය වශයෙන් මෙම කාලය ඉතා යහපත් වේ. 9 වෙන්නේ උච්ච වෙන ගුරුගේ දෘෂ්ටිය ලග්නයට සහ පස්වැන්නට වැටීම නිසා අහම්බු ලෙස ධනය ලැබීමේ වාසනාව පවතී. අත්හිටුවා තිබූ දේපල නඩු හෝ උරුමයන් පිළිබඳ ගැටලු निराකරණය වී ඔබට වාසිදායක තත්වයන් උදාවනු ඇත. විශේෂයෙන් විදේශ මූලාශ්‍ර හරහා මුදල් උපයන්නන්ට ස්වර්ණමය අවස්ථාවකි. ආයෝජනවලින් ලාභ ලැබිය හැකි නමුත් රාහු 4 වෙන්නේ සිටින බැවින් නිවාස හෝ වාහන සම්බන්ධ ගනුදෙනු කිරීමේදී ලේඛන පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වන්න. රැකියාව සහ වෘත්තිය. රැකියා ක්ෂේත්‍රය තුල ඔබ මෙතෙක් දැරූ වෙහෙසට නිසි ඇගයීමක් ලැබෙන කාලයකි. 10 වෙන්නේ කේතු ගමන් කිරීම නිසා රැකියාව තුල යම් කලකිරීමක් හෝ හුදෙකලා බවක් දැනිය හැකි වුණද ගුරුගේ බලපෑම නිසා උසස් වීම සහ වැටුප් වර්ධක බලාපොරොත්තු විය හැකිය. ඔබ ව්‍යාපාරිකයෙකු නම් නව ශාඛා ආරම්භ කිරීමට හෝ ව්‍යාපාරයේ පුළුල් කිරීමට මිය සුදුසුම කාලයයි. රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට ගෞරව නාම සහ වගකීම් සහිත තනතුරු හිමිවීමට නියමිතයි. සෞඛ්‍ය. සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය පරිදි යහපත් වුණද 4 වෙන්නේ රාහුගේ ගමන නිසා පපු ආශ්‍රිත රෝග, ආශ්වාස ප්‍රශ්වාසයේ අපහසුතා හෝ හෘද රෝග පිළිබඳ අවධානමක් ඇති අය වඩාත් ප්‍රවේශම් විය යුතුය. අධික මානසික ආතතිය නිසා නිින්ද නොයාම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. රුධිර පීඩනය පිළිබඳව වරින් වර පරීක්ෂා කර ගැනීම වැදගත් වේ. ක්‍රමානුකූල ව්‍යායාම සහ සමබාර ආහාර වේලක් පත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. ආදරය සහ පවුල. පෞල් ජීවිතය තුල පැවති ගැටලු බොහෝමයක් निराකරණය වේ. අවිවාහික වෘශ්චික ලග්න හිමියන්ට ගැළපෙන සහකාරියෙකු හෝ සහකාරියක හමුවීමටත් මංගල සීනු හැඩවීමටත් මෙම කාලය ඉතා සුදුසුය. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට ගුරුගේ 9 වෙන්නේ ගමන ඉතා සුබදායක වේ. දෙමව්පියන් සමග පැවති අමනාපකම් දුරු වී පවුලේ සමගිය වර්ධනීය වේ. සමාජයේ ගෞරවයට පාත්‍ර වන උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට අවස්ථාව සැලසේ. පරිස්සම් විය යුතු කරුණු. ඉක්මන් කෝපය. කුජට හිමි වෘශ්චික ලග්න හිමියන් තීරණ ගැනීමේදී ඉක්මන් නොවි ඉවසීම ප්‍රගුණ කළ යුතුය. රහස් සතුරන් ඔබගේ දියුණුව දෙස බලා ඊර්ෂ්‍යා කරන පිරිස් වැඩි හැකි බැවින් ඔබේ සැලසුම් අවසන් වනතුරු රහසිගතව තබා ගන්න. ලේඛන කටයුතු. දීපල මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී නීතිමය උපදෙස් ලබා ගන්න අමතක නොකරන්න. ප්‍රතිකර්ම. මෙම කාල සීමාවේ අපල දුරු කර ග්‍රහ බලය වැඩි කර ගනිමින් පහතවත් පිළිවත් අනුගමනය කරන්න. බෝධි පූජා. බ්‍රහස්පතිදා දිනවල බෝධීන් වහන්සේ අභිහස කහමල් පූජා කර ගුරු අපල සමනය කර ගනිමින් පූජාවන් පවත්වන්න. පින්කම්. අසරණ වූ ගුරුවරුන්ට හෝ වැඩිහිටියන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න. මල් පූජාව. රතු පැහැති මල් සහ කහ පැහැති මල් මිශ්‍ර කර බුදුන් වහන්සේට පූජා කරන්න. ආහාර දානය. කහ පැහැති ආහාර, කහබත් වැනි දුප්පත් දරුවන්ට දානයක් ලෙස ලබා දෙන්න. මන්ත්‍රය. දිනපතා උදෑසන ඉතිපිසෝ ගාථාව හෝ තමන් අදහන ආගමික වතාවත්වල නිරත වීමෙන් මානසික සහනය උදා වේ. තෙරුවන් සරණයි.